ඉතින් ඔන්න සුපුරුදු පරිදි පිළිගන්නවා මගේ යාළුවෝ හැමදෙනාම Life with Nature Kitchen YouTube නාලිකාවට. අද මම ඔයාලට දෙන්න යන්නේ කොහොමද ගෙදරදීම තා පහසුවෙන් මාළු පාන් හදාගන්නේ කියලා. මාළු පාන් රෙසිපි එකක් තමයි ඔයාලට දෙන්න යන්නේ. ඇත්තටම හරිම සොෆ්ට් එකට. අපි ඊළ බලමු මොනවද ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික කියලා අපේ මාළු පාන් හදාගන්න. අපිට ඕන කරනවා පිටි ග්‍රෑම් 500ක්. ඒ වගේම සීනි ග්‍රෑම් 70ක්, ඊස් ග්‍රෑම් 10ක්, සෝල් ග්‍රෑම් 10ක්, සහ බටර් ග්‍රෑම් 50ක්, බිත්තරයක් වගේම වතුර මිලිලීටර් 250ක්. මුලින්ම අපි මේකට එකතු කරගන්නවා වතුර. ඊට පස්සේ අපි ඒකට දාගන්න ඕනේ ඊස් ටික දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඊස් ටික දිය වේගෙන එනකොට අපි මේකට දාගන්නවා සීනි ටික. ඒ වගේම අපිට ඉතුරු වෙච්ච සෝල් ටික. මේක හොඳට කලවම් කරගන්න ඕනේ. ඊස් ටික හොඳට දිය වුණාට පස්සේ අපි මේක එකතු කරගන්නවා අපේ පිටි ටික. අපි ඊට පස්සේ මේකට එකතු කරගන්න ඕනේ අපේ බිත්තර. කලවම් කරගන්න ඕනේ. දැන් අපේ ඩෝ එක සාමාන්‍ය ගානට ඇවුනට පස්සේ අපි එකතු කරගන්නවා අපේ බටර් ටික. බටර් ග්‍රෑම් 50ක්. දැන් අපේ ඩෝ එක අපි හොඳට අනා ගන්න ඕනේ බටර් ටිකත් එක්ක. අපි අපේ ඩෝ එක හොඳ පදමට එනකං හොඳට අනා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ වගේ තෙල් පොඩ්ඩක් උඩින් ගාලා ඩෝ එක රෙස්ට් වෙන්න තියන්න ඕනේ. දැන් අපි මාළු පාන්ට අවශ්‍ය ඩෝ එක හදාගෙන ඉවරයි. මම දැන් යන්නේ ඔයාලට කියලා දෙන්න කොහොමද ඒකට අවශ්‍ය ෆිලින් එක හදාගන්නේ කියලා. ඒකට අපිට අවශ්‍ය වෙනවා ලූණු, ඒ වගේම තම්බාගත්ත අල, සැමන්, ඒ වගේම ලුණු ස්වල්පයක් සහ ගම්බිරි ස්වල්පයක්. දැන් අපි බලමු කොහොමද මේ ෆිලින් එක හදාගන්නේ කියලා. මේ තම්බගත් අල ටික හොඳට පොඩි කරගන්න ඕනේ. හොඳට මික්ස් කරගත් අපේ මාළු පාන් ෆිලින් එක විනාඩි 10ක් 15ක් පමණ කාලයක් හොඳට කුක් කරගන්න ඕනේ.
මිනිත්තු 30ක් විතර රෙස්ටන් අරපු ඩෝ එක මම දැන් කොටස් කරගන්න යන්නේ. මම සාමාන්‍යයෙන් ග්‍රෑම් 150 විතර කොටස් වලට මේ ඩෝ එක වෙන් කරගන්නවා. මේ වගේ කොටස් කරගත්ත අපේ ඩෝ එක බටර් ටිකක් හෝ තෙල් ටිකක් ගාලා තවත් මිනිත්තු 30ක් විතර කාලයක් අපි තියන්න හරිනවා. මම දැන් මේ ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ මාළු පාන් එක අවන් කරන්න කලින් එග් වොෂ් කරගන්න ඕනේ. ඒකට අවශ්‍ය මිශ්‍රණය හදාගන්න විදිය. අපිට ඕන වෙනවා බිත්තරය, සීනි ටිකක් සහ කිරි ටිකක්. ඒ ටික හොඳට කලවම් කරලා ඒකෙන් තමයි අපි මාළු පාන් එක එග් වොෂ් කරගන්නේ. මිනිත්තු 30කට විතර පස්සේ අපේ හොඳින් පිපුණ ඩෝ ටික අරගෙන මේ වගේ තුනී කරගෙන ඒක මැදට අපේ මාළු පාන් ෆිලින් එකෙන් ටිකක් දාලා මෙන්න මේ විදිහට හොඳට ත්‍රිකෝණ හැඩය එන විදිහට නවා ගන්න ඕනේ. ෆිලින් එක එළියට යන්නේ නැති වෙන්න හොඳට සීල් කරගන්න ඕනේ මතක ඇතුව.
මේ තමා අපි හදාගත්ත මාළුපාන් ටික. මේක අවන් එකට දාන්න කලින් අපි ට්‍රේ එක හොඳින් ඉඩ ඇතුව තියාගන්න ඕනේ. මොකද මේක බේක් වෙනකොට ටිකක් ලොකු වෙනවා. එතකොට එකට ඇලෙන්න බලන නිසා ටිකක් ඉඩ ඇතුව මේක ට්‍රේ එකේ තියාගෙන ඊට පස්සේ තමයි අපි අවන් එකට දාන්නේ. ඉතින් මේ විදිහට ඉඩ ඇතුව තියාගත්ත අපේ මාළුපාන් ටික නැවතත් කවර් කරලා තවත් මිනිත්තු 30ක් විතර පිපෙන්න තියලා තියන්න ඕනේ. මිනිත්තු 30කට විතර පස්සේ හොඳින් පිපුණු අපේ මාළුපාන් ටික මම එග්වොෂ් කරගන්නයි යන්නේ දැන්. අපි බලමු කොහොමද මාළුපාන් ටික හරියට එග්වොෂ් කරගන්නේ කියලා. ඉතින් මේ විදිහට හොඳින් එග්වොෂ් කරගත්ත අපේ මාළුපාන් ටික ෆැරන්හයිට් 350ක් වගේ උෂ්ණත්වයක් යටතේ මිනිත්තු 18ක් 20ක් අතර ප්‍රමාණයක් අපි හොඳින් බේක් කරගන්න ඕනේ. ඉතින් මේ මිනිත්තු 20කට පස්සේ අපේ මාළුපාන් ටික හොඳින් බේක් වෙලා තියෙනවා. හොඳ පාටක් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මේක හරිම රසවත් වගේම කඩෙන් ගෙනාවා වගේමයි. ඒ පාටටම ඒ රසට ඒ සුවඳට හොඳම ක්වොලිටි එකට තියෙනවා. හරිම සොෆ්ට් මේ මාළුපාන් එක. ඔයාලත් ඇත්තටම මේ වගේ එකක් ගෙදරදී try කරලා බලන්න. තාම පහසුවෙන් හදාගන්න පුළුවන්. ඇත්තටම හරිම සොෆ්ට් එකට නියම ප්‍රමාණයට මාළුපාන් තියෙනවා.